ඔබ සැම ආයිබෝවන් කළ පිළිගන්නවා නිවස්ටාටෙක් YouTube චැනල එක වෙත. ඉතින් මමද කියලා දෙන්න යන්නේ O level කරන ඔයාට ඒ වගේම ඉගෙන ගන්න ඔයාට විශේෂයෙන් වැදගත් වෙන ගණිත ඇප් එකක් පිළිබඳව. මේ ඇප් එක නමින් Photomath. මේ තියෙන ඇප් එක මේ ඇප් එක Play Store එකකින් ඔයාලට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වැඩි MB ගණනක් වෙන්නේ නැහැ මේ ඇප් එක. අපි යමු මේ ඇප් එක මොකක්ද කියලා බලන්න. මේ ඇප් එක ඕපන් කරාට පස්සේ මෙතන කැල්කියුලේටර් කියලා එකක් තියෙනවා. ඔයාලට ඒක ඔබන්න පුළුවන්. ඒක වුවට පස්සේ ඔයාලට සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් එනවා. මේක ඔයාලට ඕනම ගාණක් හදන්න පුළුවන්. ඕනම ගාණක් මේ පොඩි පොඩි ගාණක් නෙමෙයි ලොකු ලොකු ගාණක් ඕනම පුළුවන් හදන්න. මෙතනින් ඔයාලට ලඝු ගණනොත් හදන්න පුළුවන්. ඕන ගාණක් වල ලඝු ගණනුයි ඔක්කොම පුළුවන්. මේ ගොඩක් කැටගරිස් තියෙනවා මේකේ. A level කටට මේක ගොඩක් වැදගත් වෙනවා මේ ඇප් එක. ඒ වගේම මෙතන තියෙන ලොකුම ඉන්ටරෙස්ටිං පාර්ට් එක තමයි මේ ඇප් එකකින් අපිට යම් කිසි ෆොටෝ එකකින් උත්තර ලබා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මම ගණන් දෙකක් ලියාගත්තා. අපි දෙක බලමු. මේ තියෙන මම ලියාගත්ත ගණන් දෙක. මේ ස්කෑන් කරනවා. ස්කෑන් කරාට පස්සේ අපිට උත්තර ලබා දෙලා තියෙනවා. අපිට මේක මෙයා හදේ කොහොමද කියලාත් බලන්න පුළුවන් ඕන්න. මේ තියෙන හදපු විදිය. අපිට පොඩි විස්තර කිරීමක් එක තියෙනවා මේක හදපු විදිය. අපිට ඕන මේක එක්ස්ප්ලেইন කරගන්න පුළුවන්. මේක එක්ස්ප්ලেইন කරන්න නම් මේ අපිට පේ කරන්න ඕන ගාණක්. මෙතනින් එහා අපිට මෙතනින් එහා අපිට ෆ්‍රී ලබා ගන්න බෑ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ගානට. මේ තියෙන අපිට හම්බෙන්නේ මට මං ඊළඟට ඊළඟ ගාන. මේ ගානත් ස්කෑන් කරනවා. මේ තියෙන ස්කෑන් කරාට පස්සේ අපිට අන්තිම උත්තරේ අයි බලමු මේක හදලා තියෙන කොහොමද කියලා. අපිට මේක මෙයා විස්තර කිරීමකුත් එක තියෙන නිසා ගොඩක් හොඳයි. මේක හොඳට වාසියට තියෙනවා. විස්තර කිරීමක් එක තියෙනවා කොහොමද මේ හදලා තියෙන්නේ කියලා මේ. මෙතනින් කොහොමද ආවේ කියලා තියෙනවා මෙතන. මෙතනත් තියෙනවා කොහොමද අඩු කරේ. ඒ කොහොමද ගානටම තියෙනවා විස්තර කරලා. මේ තියෙන අපිට අන්තිම උත්තරේ මේ කැපුණු විදිහට තියෙන මෙතන කොහොමද මේ 6 කැපුණේ කියලාත් පෙන්නන ලස්සන්ට. මේක හැබැයි හොඳට වටින ඇප් එකක්. මේ හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම මේ ඇප් එකෙන් ඔයාලට අමාරු ගානක් තියෙනවා නම් ඒක හදන්න කොහොමද කියලා බලා ගන්න පුළුවන්. උත්තරේ විතරක් නෙමෙයි ඒක හදපු විදිහ බලා ගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. මේ වගේ සුපිරි වීඩියෝ එකකින් නැවත හැමෝම බලාපොරොත්තු වෙමු. මම නිව්ස් ස්ටාර්ට් එක. Thank you.